ඇතයි පෑනුරා ගත හිරි වැටි ගියා උඹ ළඟට හිත ඇදී ගියා උඹ ළඟට හිත ඇදී ගියා ඕ මොකක්ද දැන් බලපංකෝ මේ බෝධියටම තාම තියෙන්නේ ෂොට් එකයි. තාම මේ පස්සෙන් කතා කරන්නේ නෑ ඕකේ බෑනේ හරි පොඩ්ඩයින් තව ජුට්ටකින් එනවා උගේ ප්‍රශ්නෙට අදාළ ලැල් එක ආවට පස්සේ කතා කරගන්න පුළුවන් ඌ තව ජුට්ටකින් මෙතනක් ගමු එන්නේ සංගින් බෑනුරා ගත හිරි වැටි ගියා Nasuna sewat bala kia suduluwata ho nata wenne na dallega ye idan nube hada wa idan ඒ පොඩ්ඩක් උඹලා මට කිව්වේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා නේද? මෙතන සින්දු කියලා හරියනවා. නෑ අපි සින්දුවක් කියමුගේ හිත පොඩ්ඩක් කැරි කියලා. දැන් උඹලා ප්‍රශ්න විසඳන්න මේව බොන්න ඕනේද? ප්‍රශ්නේ විසඳන්නේ මේවයි නොඋනට ප්‍රශ්න විසඳන්න උත්තර කලාක දෙන්න මෙව්වයි. අනේ අකෝ උඹලට කියන කට හොඳයි බයිට් කන්න. හරි ඒක නෙමෙයි දැන් උඹලා ප්‍රශ්න විසඳනවද කියලා බලන්නකෝ. ප්‍රශ්න විසඳුවේ නෑ. ප්‍රශ්නේ අහගත්තා. විසඳන එක ඔයාලා බලන්න. දැන් උඹලා ප්‍රශ්නය අහගත්තා නම් මං කොහොමද ප්‍රශ්න විසඳන්නේ? ඔවුනේ අපිනේ ප්‍රශ්නේ අහගත්තේ මු පොඩ්ඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. කොටින්ම ගියාම මුඩ වැදිලා ඉන්නවා. උඹලට වැඩි වෙන්නේ නැතේ අතර දෙනා බෝතල් 3ක්ම ගහලා. බීලා වැඩින්නේ නෙමෙයි. මුර තව දුන්නොත් තව බොනවා. මුගේ ගෑනේ ළමයි හම්බෙලා වැඩි. අයියෝ ඌවත් ප්‍රශ්නද බං දෙමව්පියන්ට කොහෙද බං ළමයි වැඩි උනේ? ඒක ඔයාට ප්‍රශ්නයක් නෝනට ඒක මෙයාට ප්‍රශ්නයක් නේ. හරි බං ඉතින් මොකටද බං එනම් බාරයක් ඔප්පු කරන්න වගේ ළමයි හැදුවේ බං? බාරයක් ඔප්පු කරා නෙමෙයි බාරයක් වෙලාලු තියෙන්නේ ළමයි වැඩි කියලා. කොහෙද? ඒත් වැඩක් නෑලුනේ. බාර වෙන්න කොට පොලිසියට තමයි ඉතින්. එමෝ ඒ නෑ බං ඉතින් මේක අපිට බං වැරදි කාරණා. ඔව්වට බං බාර වෙන්න ඕනේ ප්‍රශ්න නෙමෙයි. ඔබ ගෑනිට ගිහලා කියපන් මිඩ්නයිට් නිසම් වෙන්න කියලා ගිහලා. හම්බෙලාලු කොහෙද? ඒත් වැඩක් නෑනේ. එහෙනම් කොල්ලෝ උඹ පොඩ්ඩක් පරිස්සම් ගියා. ඔව් අමුත්තේ කියන්න ඕන දේවල් නෙමෙයිනේ බං. මුත් පරිස්සම් උනාලු කොහෙද? ඒත් වැඩක් නෑලුනේ. එහෙනම් වෙන කරන්න දෙයක් නෑ. ගෑණිගේ අතිකින්වත් අල්ලන්න නැතුව උඹලා දෙන්න කාමරෙත් එක්කනේ දී ගනි. මෝ අදින්වත් අල්ලන්නේ නැහැ. මෝ කොරියන් ගිහිල්ලා අවුරුදු 2කට පස්සේ ඊයේ තමයි. කොහෙද? ඒත් වැඩක් නෑලුනේ. ඒ අවුරුදු දෙකට ළමයි දෙන්නෙක් හම්බුනාලු. ඒ ඇයි බංගේ